Hi guys, කොහොමද ඉතින් ඔයාලා හැමෝටම අද මම ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න යන්නේ ගොඩක් හොඳ මොයිස්චරයිසර් එකක් ගැන. ඉතින් ඔයාත් හොඳ මොයිස්චරයිසර් එකක් හෙව්ව කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මුලින්ම මේ ප්‍රොඩක්ට් එක ගැන කිව්වොත් මම දැක්ක මේක ගොඩක් අය යූස් කරනවා. හැබැයි හොඳ රිසල්ට්ස් තියෙයි කියලා මම හිතුවේ නැහැ. ඒක නිසා ගන්න එක පරක්කු කර කර හිටියා මම. ඒත් මේ ළඟකදී මම ගෲප් එකක දැක්කා මේ ප්‍රොඩක්ට් එකේ රිසල්ට්ස් ගොඩක් හොඳයි කියලා දාලා තියෙනවා. ඒ වගේම මගේ ෆේස් එකේ පොඩි බ්‍රේක් අවුට් එකක් ආවා. මගේ ස්කින් එක ඩ්‍රයි වෙන්න අරගෙන. නහය දෙපැත්ත, කට දෙපැත්ත ඒ වගේ මගේ ඩ්‍රයි වෙන්න ගත්තා. ඒක නිසා මම හොඳ මොයිස්චරයිසර් එකක් හෙව්වා. ටිකක් අඩු ප්‍රයිස් එකකට ගන්න පුළුවන් එකක්. ඉතින් මම දැක්කා මේ ප්‍රොඩක්ට් එක හොඳයි කියලා ගොඩක් අය දාලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රොඩක්ට් එක යූස් කරලා බලන්න මම ගත්තා. මුලින්ම කියන්න ඕනි මේ ප්‍රොඩක්ට් එක Hyaluronic Super Light Gel කියලා තමයි නම එන්නේ. ඒ වගේම මේකේ සඳහන් කරලා තියෙනවා මේ ප්‍රොඩක්ට් එක for oily combination skin කියලා. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ගොඩක් දුරට මැච් වෙන්නේ oily and combination skin වලට. ගොඩක් ඔයිලි කම්බිනේෂන් ස්කින් තියෙන අයට ප්‍රශ්නයක් තමයි හොඳ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න බැරි එක. මොකද ගොඩක් මොයිස්චරයිසර් වලට අපේ ස්කින් එකේ ගෙඩි දානවා, පිම්පල්ස් ඇති වෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් එකට එහෙම වෙන්නේ නැහැ. විශේෂම දේ තමයි මේක ජෙල් ටයිප් ක්‍රීම් එකක් සහ මේක හරිම ඉක්මනට අපේ ස්කින් එකට ඇබ්සෝබ් කරගන්නවා. කිසිම ඔයිලි ගතියක් නැහැ. හැබැයි මේකෙන් හොඳ මොයිස්චර් ගතියක් ස්කින් එකට ලැබෙනවා. මේ ප්‍රොඩක්ට් එකේ hyaluronic acid අන්තර්ගත වෙනවා. ඉතින් hyaluronic acid කියන්නේ අපේ ස්කින් එකේ hydrate ගතිය, moisturizer ගතිය හොඳින් පවත්වා ගන්න පුළුවන් ingredient එකක්. hyaluronic acid වලින් අපේ වාතාවකාශයේ තියෙන ජල බිඳු අපේ ස්කින් එකට absorb කරගන්නවා. ඒකෙන් අපේ ස්කින් එකේ hydrate ගතිය හොඳින් පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රොඩක්ට් එකේ ග්ලිසරින් අන්තර්ගත වෙනවා. ඉතින් ග්ලිසරින් වලින් අපේ ස්කින් එකට හොඳ මොයිස්චර් ගතියක් ලැබෙනවා වගේම ග්ලාස් ටයිප් ස්කින් එකක් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා මේ ප්‍රොඩක්ට් එකේ. ඉතින් මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරද්දී දැනෙච්ච හොඳම දෙයක් තමයි අපේ ස්කින් එක ස්මූත් වෙනවා. ඒ වගේම තව දෙයක් මේ ප්‍රොඩක්ට් එකෙන් සුදු වෙන්නේ නැහැ, පැහැපත් බවක් ලැබෙන්නේ නැහැ. මේකෙන් ලැබෙන්නේ හොඳ මොයිස්චර් ගතියක් විතරයි ස්කින් එකට. ඒ වගේම තමයි මේ ප්‍රොඩක්ට් එකෙන් ස්කින් එකේ තියෙන අර චූටි බිබිලි ඒ වගේ දේවල් අඩු වෙනවා. තව දෙයක් තමයි අපේ ස්කින් එකේ තියෙන sun tan ඒ දේවලුත් අඩු වෙනවා මේ ප්‍රොඩක්ට් එකෙන්. හැබැයි එක දිගට මාසයක් එකමාරක් පාවිච්චි කරන්න ඕන ඒ රිසල්ට්ස් බලා ගන්න නම්. මගේ ස්කින් එක කම්බිනේෂන් ස්කින් එකක්. ඉතින් සමහර වෙලාවට ඔයිලි, සමහර වෙලාවට නෝමල්. ඒ වුණාට ගොඩක් වෙලාවට මගේ ස්කින් එකේ නහය දෙපැත්ත, කට දෙපැත්ත වගේ දැන් ඩ්‍රයි වෙන්න ගන්නවා. හැබැයි මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරද්දී ඩ්‍රයිනස් එක නැති වුණා. ඉතින් මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරද්දී මම දැකපු හොඳම දෙයක් තමයි හොඳ මොයිස්චර් එකක් මේ ප්‍රොඩක්ට් එකෙන් අපිට ලබා දෙනවා. මේ ක්‍රීම් එක පාවිච්චි කරන විදිහ ගැන කිව්වොත් මේක උදේට සහ රාත්‍රියට තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. හොඳින් පිරිසිදු කරගත්ත මුහුණේ ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. මේ ක්‍රීම් එකේ මිලිලීටර් 25ක් අන්තර්ගත වෙනවා. ඉතින් මේ ක්‍රීම් එක මම ගත්තේ රුපියල් 470කට. මේ වගේ හොඳ රිසල්ට්ස් තියෙන මොයිස්චරයිසර් එකක් මේ වගේ ගානකට ගන්න පුළුවන් කියන්නේ ඒක ගොඩක් වටිනවා. ඉතින් ඔයත් හොඳ මොයිස්චරයිසර් එකක් හොයපු කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ ප්‍රොඩක්ට් එක try කරලා බලන්න. ඒ වගේම මේ ප්‍රොඩක්ට් එක යූස් කරපු අය ඉන්නවා නම් අනිවාර්යෙන්ම අනිත් අයට දැනගන්න ඔයාගේ රිසල්ට් එකත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. bye bye.